දැන් මේ ආණ්ඩුවේ දැන් බලන්න කුඩු අල්ලනවානේ කුඩු කිලෝ ගණන් යල්ලන්නේ. ඒකට මොනවද වෙන්නේ? නම් දන්නේ මොකද අතන වෙන්නේ. හරි. වෙන්න ඕනේ මොකද්ද? ඒවා ඩිස්ට්‍රොයි කරන්නනේ නේ. හැබැයි ඩිස්ට්‍රොයි කරන්න නීතියක් නැහැ. මොකද ඒවා නඩු බාන්න. හැබැයි මුන් 159ක් ඉන්නවනේ. මේ කිලෝ ගණන් අල්ලන ඒවා ආපහු නිලධාරි ගාවට හෝ තව ආයතන වලට හරි ගියාම ඒවා ආයත් මේ එතකොට සංදර්ශන විතරයි. වෙච්චරක් ඇල්ලුවා අන්නේ මේ අල්ලලා හැබැයි ආයෙත් වෙළඳ පොළට ගිහිල්ලා. එතකොට ඒ අල්ලන්නේ ඒක වැඩක් තියනවා නෑ. එහෙනම් ඒකේ වෙලෙ පුච්චන්න ඩිස්ට්‍රොයි කරන්න බෑ. ඒක නඩු භාණ්ඩයක්. එහෙනම් 159ක් ඉන්න හදන්න ඕනේ ඒ වෙලෙම ඩිස්ට්‍රොයි කරන්න මැජිස්ට්‍රේට් ගෙන්නලා මැජිස්ට්‍රේට්ගෙන් කිලෝ අපි හිතමුකෝ උදාහරණයක් ඇටියට කිලෝ 50ක් ඇල්ලුවා කියලා. ග්‍රෑම් 100ක් ඒ 50න් ගනි. සාම්පල් එක. අරගෙන සීල් තියලා රස පරීක්ෂකකට නඩු බාන්න යවනේ ඒකට එහෙම වෙන් කරගෙන එලා මේකේ වෙලෙම ඩිස්ට්‍රොයි කරනවා ඕන මිනිස්සුන්ටත් පේන්න. එහෙම නීතියක් මෙතන මේ රට මෙච්චර විනාශ වෙලා තියෙන එකේ තරුණයෝ මෙහෙම චපචා වෙලා තියෙන එකේ එහෙම නීතියක් අයි හදන්න බැරි. තිකෝ මේ ආණ්ඩුව ඒක හදන්නේ නැහැ. ඒක හදන්න එපා. මේ අල්ලනවා අල්ලලා නෑ ඉතින් අපි දන්නවනේ ඔයාලට වෙන දේ.